ඇයිද මේ? චරපුරුෂයෙකු හට මෙවැනි සැලකුම්? මොහු අපගේ ප්‍රවේශ පත්‍රයයි. මොහු ප්‍රවේශමෙන් සුරකිනු. සවන් වැකුණේ ඔබ අශෝකහට බොහෝ සානුකම්පී වන වගක්. ලදරුවාගේ පටන් වයවෘද්ධයාතෙක් සෑම තැනැත්තාම ඔහු විමුක්තිදායකසේ සිතනුවේ. කෙනෙක් පාසා දුර්වල ප්‍රාණීන්ට තම තමා උදෙසා නැගී සිටිය නොහැකිවෝද? ඔවුන් උදෙසා නැගී සිටී. එසේ කුමක්ද ඔහු තුළ? වෛද්‍යාචාර්ය මට සැලවූ ඔහුගේ තත්ත්වය යහපත් නැතිවක. කෙසේද මගේ මිත්‍රයාට? පවසලන්න. ඔහුට ආබාධයි. ඔහුගේ රුධිරය බොහෝ ගලා ගොසින්. ඉතින් ඔහු ඉඳින් ඔබ මෙතරම් බියපත් වනුයේ කිමද? සැබෑවටම ඔබ මගේ සතුරාගේ ප්‍රාණයයි සුරක්ෂා කරනුයේ. ඒ උදෙසා මට ඔබට දණ්ඩන දිය හැකි ඒද මෘත දණ්ඩනය. නමුත් මා එසේ නැහැ කරනුයේ. මා ඔබට නිරවද්ද වීමට එක් අවසරයක් අවශ්‍යයෙන්ම ලබා දෙනවා. ඔබ අශෝක උදෙසා ඔහුගේ ප්‍රාණයේ සුරක්ෂාව උදෙසා යමක් රැගෙන යනවා නොවේද? මට අවැසි ඔබගේ ඔය දෑතින්ම ඔහු හට විෂ දීමට. විෂ? වෛද්‍ය, මා නුඹගේ දෛවය නිර්ණය කර තිබෙනුවේ. දැන් අශෝකගේ මරණය නුඹගේ මේ දෑතින්ම සිදුවේවි. නැහැ මහානායක නැහැ. මේ හස්තයෙන් සැමදා ජනයාට ප්‍රතිකාරයි සිදු කළේ. එයට කිසිවෙකුගේ ප්‍රාණය කෙසේ නැසිය හැකිද? මහානායක මේ නිවටම විශ්වාස කිරීමෙන් කිසිත් නොවේවි. සැබවින්ම මොහු අශෝක වෙත පිවිසෙනුවද ඒ පිවිසි කල බියපත් වී නම් මොහුගේ ආධ්‍යාත්මය අවදිමත් වී නම් මෙතරම් මනගේ අවසරය අතින් ගිලිහි යනු ඇති. අති මේ විද්‍යාධාරීට හැඟී යනුවේ යම් සේද කවුරුවකී සිදු කළේ අපද එසේම කළ යුතුයි. අශෝක හා මිත්‍රතාව අප සමග සබදියාව. ඉඳින් අප වෙතින්ද යම් තැනැත්තෙක් එහි පිටත් වුණොත් යෝජනාව නම් කදිමයි. අපට කවුරු දියවිය හැකි වුණේ? කවුරුද සිටිනුයේ මෙහි ඔවුනට කෙසේවත් සන්දේහ නොසිතෙන? මට යා හැකි. ඔබගේ විජය උදෙසා මට ඒ කළ හැකි අයියන්ඩි. අවසන් වරට ඇස්වා දුරලනුයේ. ඉඳින් මෙයින් පසුවදී නුඹ මත නරක දෘෂ්ටි පතිත වනේ. නිසි කවුරුද? ඔබ අන් කවුරුද? යමක් පවසන්නද කාශී? මේ බාලිකාව අභ්‍යන්තරේ වූ ස්ත්‍රිය ඇය දුටු විට මාහට අදහාගත නොහැකි වූවා. කදිමට සැරසා තිය යැව චංචල සිතුවිලි වූවා.
මද සමයක් ඉවසන්න පුතුනේ. වෛද්‍යාචාර්ය පුෂ්ප රැගෙන පැමිණේවි. වෛද්‍යාචාර්ය මේ වන විට පැමිණිය යුතුයි. නැහැ වර්ණයක් හෝ ගන්ධයක්. සියල්ලට උසස්සාකාරයේ විෂක්මය. අශෝක මේ සමයේදී ඉතා දුර්වලයි. මේ විෂෙන් එක් බිඳුවක් වූ සියක් නාගයන්ගේ විෂබඳුව බලපෑම් කරාවි. මේ විෂට එකදු පුෂ්පයක් මුකලිත කළ නොහැකි අශෝක කෙසේ නසනුයේද? මේ නුඹ උදෙසා එසේ එය මත වූ රොන් බිඳුව දිස්වනුවේද නුඹට? දිස්වනුවේද? එසේ ඒ බිඳුව නුඹගේ අංගුලිය මතට ගෙන එය දිවගාමට පවසනුෙහි රසය කෙබඳුදැයි. මගේ දින ගණන් කිරීමටයි සැරසුනේ අශෝක. නුඹ සතුව නුඹගේ දින ගණනු පිණිස සමය නොමැති දැන්. දැන් නුඹ කිසිවකුට රැකගනු නොහැකි. ඔබට නැහැ කිසිත් වනුයේ මගේ පුතනුවනි. කිසිත් නැහැ වනුයේ. මේ උපත්‍රව විකසින් අවසන් වේවි. පසුව ඔබ පාටලි පුත්‍රයේ සිටීවි. ඔබගේ මව්පියන් සමග සුවේන් සුරක්ෂිතව ඔබ ඉදිතරයි අශෝක. වීරයෙක්. එම නිසා ඔබට මෙතරම් රැසක් සතුරන්. ඒ සෑම දෙනා ඔබට බියයි. මන්ද ඔබ සත්‍යය මාර්ගයේ පියමනේ. සත්‍ය උදෙසා යුදවතේ. ධර්මය උදෙසා යුදවතේ. යුක්තිය උදෙසා යුදවතේ. අන්‍යයන්ගේ කරුත්වය උදෙසා යුදවතේ. राजकुमार सियामत जय 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 राजकुमार सियामत जय
ඔබගේ පියාණන් ජස්ටින් අද බොහෝ ගෞරවාන්විත වේවේ. අද ඔබ මගදී උරුමකාරයා බවට පත් වුණා. අශෝක ඔහු පැමිණේ වියන සිතිවිලි අප මෙතරම් බියපත් කරයි නම් ඔහු සැබවින් පැමිණෙන විට කුමක් වේවිද? ඔහු සැබවින්ම පැමිණේද? තක්ෂිලාවේ ජීවත් වෙයි. මොලාවි හැඩයි ඔබ. ඔහු නෞකාව්‍යසනයෙන් එතවුරුවා. ශෝක නිවේදනයක් සැදුවා. වැරදීමකේ රාජමාතාවනි. තක්ෂිලාවේ රැඳමින් සිය පියාණන්ගේ ආඥාව මනා විටු කරලයි ඔහු. ඔහුගේ මරණයේ සාවද්‍ය පුවත සැලවීමෙන් පසුවද බලවත් බවට පත්ව තවත් ඉපිලෙයි ඔහු. බොහොම විගසින් කීචක පරාජිත කරනු ඇති ඔහු. එයින් පසුවද තක්ෂිලාව ඔහුගේ අනසක තුළ පවතීවි. ඉතින් එසේ වී නම් සැමදේ සමප්ත වේවි රාජමාතාවනි. ධර්මාර්ථ චාණක්‍යගේ අභාවය සම්බන්ධව අප ගැන සංදේහ පවතී. මෑණියන් සහ පුතුණු කොහෙද හමු වුණේ? එහිදී අපව මරණයේ ద్వාරය වෙත රැගෙන යනු ඇති. එනිසා දැන් මේ නිශ්චිත කළ යුතු ඒ නොවන වකට එයට සරිලන ඍජු සහ සරල උපායක් මා සතු වේ. මහරජුගේ උරුමකරු විගස ප්‍රකාශයට පත් කිරීම. ඒ අශෝකගේ පැමිණීමට පූර්ව මා දැන සිටිනු ඒ සියම්මගේ ඔබ සානුකම්පී වග. නමුත් සියම්මගේ ආයු කාලයේ සිටවිට මට විශ්වාසයි මහරජු ඔහු උරුමකරුසේ කිසිදා ප්‍රකාශ නොකරන වගට. ඔබ සම්මුඛයේ තිත්තු විකල්ප වේ රාජමාතාවනි. එකක් අශෝකට උරුමකරු වීමට ඉඩ දීම. ඒ දුර්විපාකයන්ට ආමන්ත්‍රණය කිරීමක්. නැතිනම් නිසි උත්තරාධිකාරිය පත් කිරීම. අපව සුරක්ෂා කළ හැකි. අප සවිමත් කළ හැකි. අපගේ පාලයට නතුරු. අප සතුව සමය නොමැති රාජමාතාවනි. යමක්ද කළ යුතු වහා කළ යුතු වේවි. අශෝක කිසිත් කරලන්න ආචාරය මොහොතකින් උග්‍ර වෙයි. වෛද්‍යාචාර්ය නොපමිණිය කිමද? මෑයට ප්‍රවේශය තහංචි. ඇය මා සමගයි මට සහය දීමු දෙසයි. මා පැවසුවානේ ඇතුළට විශේෂ තැනැත්තන්ට පමණයි පිවිසීමට ඉඩ ලබා දෙනුයි. පැමිණීමට දෙනු ඔවුන්ට. එසේ පුෂ්ප හමුවීද? කොමක්ද වූයේ? නැගණියයි යම් පමණේ ඉගෙනුම් කරලමි ඔහුගෙන්. මේ පුෂ්ප මතට යමක් මුසු කළ හැඩයි. පුෂ්ප මතට කිසිවක් මුසුව නැහැ. විෂ තිබෙනවා මෙහි.
මේ විෂ තුළ කිසි වර්ණයක් කිසි ගන්ධයක් නොමැති. නමුත් මෙහි එක් බිඳුවකින් පවා ක්ෂණයකින් මනුෂ්‍යයා ප්‍රාණයෙන් තොර වේ. සත්‍ය නොවෙද පවසනුයේ මා. උපචාර දැනගෙන පවා ඔබ මේ පූර්වය එද නොසිතුවේ. මෙය බෙහෙවින් අද්භූත මිශ්‍රණයක්. එසේද? එසේය. මෙය මටද ස්මරණය වූයේ නැහැ. ඔබ ඉදින් නොපවසා කිසිත් සැමදය ලූවා. ඔබගේ මේ උපක්‍රමේ අප අශෝකගේ ප්‍රාණය සුරකේවේ. මේ පුෂ්ප සමග මිශ්‍ර විෂ අශෝකගේ ශරීරයේ වැඩෙන විෂ නිෂ්ප්‍රභා කරාවේ. එවිට විගස අශෝක සුවපත් වී ආවේ. කමා කරලන්න. සමය නෑ වූයේ ඔබගේ අනුමැතිය ලැබුණු පිණිස. ඒ උචිතයයි හැඟුණ ඒ නිසයි කළේ. ක්‍රෑක් පමණ යශෝක. තවත් ධෛර්ය ගන්න. හෙට සූරුවතිතෙක් සැමදේ යථා තත්ත්වයට පත්වේවි. ඔබ විකසින් සුවපත් වනු ඇතේ. ඔබ තනිව කෙතෙක් නම් සැමතේ කරමින් රැඳිනුද? ඔබ විවේක ගත යුතුයිනේ. සූර්ය උදාවතෙක් මා රැඳෙන්නම් ඔහු සමග. නැහැ. මගේ පුතනුවන් හැරදා කොහෙවත් නැහැ යනුවේ. ඔබගේ පුතනුවන්? නැහැ. සමස්ත තක්ෂිලාවේ මව්වරු මොහුසේ පුත්‍රයන්සේ සලකනුවේ. එබැවින් යම්තාක් මහු සම්පූර්ණ සුවපත් නොවේත මා ඔහු සමීපයේ සිටිනු ඇතේ. ඔබ දැන් මොහු ඔබගේ පුතනුවන්නේ පවසාලුවා. එවිට අපගේ කිසිවෙක් නොවේද මේ වීර මානවක? මා මෙහි රැඳෙනවා. මගේගේ අයිති උදුරනු එපා. මා ඔබෙන් අයද සිටින්නම්. සිදු කරන්න උචිත දෙය. ඔබට රැඳීමට අවසි නම් රැඳෙනු හැකේ. මේ සැලසුම නිෂ්ඵල වූවා. මට අශෝක නසනු පිණිස නව සැලසුමක් සැකසීමට වේවි. අයියන්ඩි, ඔබ පිටව යන්න. මා දැන් මෙහි සැම සොයා බලන්නම්. කමා කරන්න මගදී වීරපුත්‍රය. මට කීචක්කට විරුද්ධව නැගී සිටීමට ධෛර්යයක් නොමැති වූවා. නමුත් නැහැ. මා බේපත් කුමටද? මගේ ප්‍රාණය උදෙසාද? රාජකුමාර අශෝකගේ ප්‍රාණයට අධිකව කිසිවක් නැහැ වටිනුයේ. රාජකුමාර අශෝකගේ ප්‍රාණයට පැමිණි අවදානම තොරලීමට මේ එකම අවසරය. මේ සියලු කටයුතු පිළිබඳව ඔබලා විමසිල්ලෙන් සොයා බලන්න. ඔබට කිසිවක් පවසනු ඇවසි. එයයි මා පවසා සිටින්නේ. රාජකුමාර අශෝකගේ ප්‍රාණයට පැමිණි අවදානම දුරලීමට මේ එකම අවසරය. මේ සියලු කටයුතු පිළිබඳව ඔබලා ඔබට කිසිවක් පවසනු ඇවසි. අයියන්ඩි, තවමත් මෙහිද? ඔබ විගසින් ගෘහයට යා යුතු නොවේද? මා ඔබට පැවසුවානේ බොහෝ රෝගීන් ඔබ අපේක්ෂාවෙන් සිටින වග. අමතක වී ගියා. ඔබ යමක් පැවසීමට නොවේද පැමිණියේ? රාජකුමාර අශෝක ගැන ඔබ අවධානයෙන් සිටින්න. කමා කරන්න මගදී වීරපුත්‍රය. මට කීචක්කට විරුද්ධව නැගී සිටීමට ධෛර්යයක් නොමැති වූවා.
නමුත් නැහැ. මා බියපත් කුමටද? මාගේ ප්‍රාණය උදෙසාද? රාජකුමාර අශෝකගේ ප්‍රාණයට අධිකව කිසිවක් නැහැ වටිනේ. රැගෙන යනු මොහු දමාලනු දණ්ඩන ගෘහයේ. එසේම මොහු මුදාහරනු එපා අප වෙත අශෝකයන්ගේ අභාවයේ සුභපුවත සැලවෙන තෙක්. රැගෙන යනු. මේට පවස්වනුවේ දෛවය ඉරණම. ඔබ හුවෙත විෂයවනු ලැබුවත් එය අමුෘතය බවට පත් වූවා. මට කළ නොහැකි වූ දේ මගේ නැගනිය වසන්තසේනා කරපෙන්වාවේ. අද මේ දෙරණ මත කිසිවෙක් මටද අධිකව කූට හා ක්‍රූරද ඒදින් මේ මගේ යහපත් නැගනිය වසන්තසේනා. ඇයසිය කර්තව්‍ය ඉටු කරාවි එසේම අශෝකගේ ඔය අභාවයේ පුවත රැගෙන පැමිණේවී. පිරික්සන මදක් ඖෂධෙන් ගුණයක් ලැබෙනද නැතිද කියා. එසේ නුඹට මා නැසීමට නොහැකි. නැහැ. ඔබට කිසි අන්තරයක් දිස් නොවුණේද? නෑ. කනසලුවීමට කිසි කරුණක් නොමැති. මා එක්වරම අශෝකගේ තත්ත්වය නිසාවෙන් මදක් ව්‍යාකූල වී ගියා. ඔබ මද විවේකයක් ලබා ගන්න. මා සිටින්නම් අශෝක අසල. මා ඔහු නිසසේ බලා ගන්නම්. ඔබ සැතපෙන්න. මවකට කිනම් නේත්‍රාවක්ද? ඇයගේ පුතනුවන්. ඔබගේ පුතනුවන්? මා පුතනුවන් මෙසේ මරණය සයනය මතනම් මට නිත්‍රාවක් පැමිණේවිද? නමුත් ඔබ පවසාලයි නම් මා මද විවේකයක් ලබා ගන්නම්. අවශ්‍යතාවයක් වී නම් මා ඔබ කැඳවාලන්නම්. ओम द्रम्यकं विजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुक्खमे बन्धनान् मृत्योर्मुक्षी मार्मतात्. සූර්යෝදාව වී හැඩයි. මෑ කොහි ගොසින්ද? ओम द्रम्यकं विजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुक्खमे बन्धनान्. අද දින සූර්යෝදාව ඔබ උදෙසා නව ජීවිත දානයක් රැගෙන පැමිණේවේ. එයයි ප්‍රාර්ථනාව භගවාන් ශිවගෙන්.
සිටිනු. තවශන කිහිපයයි. පසුව කිසි දුකක් නොමැති. එක් මෞර්ය වංශිකයෙක් මෙහි පැමිණිය තක්ෂිලාවේ ප්‍රාන්ත පලකවීමට. ඔහු ස්ත්‍රියක් මරා දැමුවා. සැවොම ස්මරණය රන්තවා ගනිවී. කොමක්ද කරනු එව? කොමක්ද සිදු කළේ ඔබ? රුදිරය නිසසේ මොලේට යායුතුයිනේ. ඒ නිසා ඉවත් කරලුයේ. ඔබත් පිරික්සන්න. ඔහුට යමක් සිදුවී හෙඩයි. ඖෂධයේ සොයක් නැහැ වූයේ. ඇතැම් විට මේ වීර බාලකට ගැලවෙන නොහැකි වේවි. විය නොහැකි. විය නොහැකි. මෙය වෙලි කැටයකුත් මුතු බවට පරිවර්තනය කරයි. විශ්වාසය රැඳවී නම් ඔබගේ ජීවිතය ඔබගේ අත්දැකීම් මුතු හා සමානව සුන්දර කළ හැකි වේවි. සත්‍ය මෙයයි. ඔබ හුදකලාව නොවේ. මෙය ඒ උදෙසා සලකුණක්. අශෝක ප්‍රාණයක් නොහරිනු. ප්‍රාණය අත්හල නොහැකි ඔබට. තවම යුක්තිය නැහැ වූයේ. ඇසුනේ ඔබට. තවම යුක්තිය නැහැ වූයේ. තවම අධර්මය නැහැ වියකුණේ. ධර්මය ස්ථාපිත වීම නැහැ වූයේ. ස්ථාවරත්වය හා සාමය නැහැ උදා වූයේ. තවම ප්‍රජාව අපේක්ෂාවෙන් සිටිනුවේ. ඔබට ජීවත් වීමට වේවේ. ඔබගේ ප්‍රජාව උදෙසා, ඔබගේ මවත් පියාත් උදෙසා, ඔබගේ මාතෘභූමිය උදෙසා. ඔබට බොහෝ අධිකව ඒ සැමටයි අයිති ඔබගේ ප්‍රාණය ගැන සවන් දෙනුයත් ඔබ. මගදී සතුරා තවම ස්වාධීනවයි. ඔහුට විජය විය නොහැකි. නැගිටිනු ධර්මපුත්‍ර. ඔබට අධර්මයකින් කිසිසේත් පරාජය විය නොහැකි. විය නොහැකි. ඔබ ප්‍රතිඥා ලබා දුන්නා. එය සම්පූර්ණයි. ඔබගේ කර්තව්‍යයන් තවම අසම්පූර්ණයි. ඒ යුතුකම් ඔබගේ මුත්තණුවන් වෙත වූ. එසේම ඔබගේ ආචාර්ය වෙත වූ. ඔහුගේ ඝාතකයා තවම ස්වාධීනයි. නිරුපද්‍රිතයි. ඔබ ඒ සෑම අවසන් කළ යුතුයි. ඔවුන් අඛණ්ඩ භාරතයේ ස්වප්නය සැබෑ කරලීමට ඉඩ නොදේ. ඔබගේ ආචාර්යට යුක්තිය පසඳලන්නේ නැතිද? ඔහුගේ ආශාව ඉෂ්ට නොකරන්නේද? ඔබට මරණයෙන් පරාජය විය නොහැකිද? මා වීරයෙක් ජනිත කළේ. කිනම් අවස්ථාවකට ඔහු මුහුණ දීමට හැකි. මගේ පුතුන් දුර්වල විය නොහැකි. නැගිටින්න! නැගිටින්න! අශෝකගේ මෑණිය රාණි ධර්මා. අශෝක නැගිටින්න. අශෝක යම්තා ඔබ සිය මාතෘභූමිය නයි නොගෙවයිද? එතෙක් මා ඔබට මේ දෙන්නට අනුමැතිය නැහැ දෙන්නේ. ඔබට ඔබේ මෑණියගේ ආඥාව පිළිපැදීමට සිදුවේවි. නැගිටිනු අශෝක, නැගිටිනු.
ඔබට ඔබේ මෑණියන්ට අවඥා කළ නොහැකි මේ විලස ඇසුණුද ඔබට? අශෝක ඔබට හැකිද පරාජය පිළිගැනුමට? නමුත් මා කුමක් කරම්ද? මෑණියන් මා ඔබ ගැන මගේ විශ්වාසය පරාජය නෑ පිළිගනුවේ. ජනනියයි මා ඔබගේ පුත නුවනේ. මගේ මනාපේ නැතිව එලෙස යම රජුට ඔබගේ ප්‍රාණය ගත නොහැකි. මෙතරම් දිනක් ඔබ මරණය ආයුධ වැද සිටියේ. ප්‍රත්‍යක්ෂයි ඔබට ජීවිතය රිසි ජීවත්ව සිටිනු අවැසි වෙයි. ඉතින් නැගිටින්න පුතුනේ, නැගිටින්න. විශ්වාසය හා ධෛර්යය බීජ රෝපණය කළ ඔබ මේ ප්‍රජාව තුළ ඔවුන් උදෙසා නැගිටිනු අශෝක. කිසිදා කිසිවෙක් අශෝක පුත්‍රයෙක් විශ්වාස නොකරාවි. කිසිදා කිසිවෙකුට කීචකගේ සැහැසි බවට එරෙව සටන් කිරීමට ධෛර්ය ගන්න නොහැකි වේවි. නැගිටින්න පුතුනේ. ඔබට නැගී සිටීමට වේවි. නැගිටිනු අශෝක. නැගිටිනු අශෝක. නැගිටිනු අශෝක. නැගිටිනු. අශෝක මෑණියනි අශෝක නැගිටින්න පුතුනේ. ඔබට නැගිටීමට වේවි. නැගිටින්න පුතුනේ. ඔබගේ පුතණුවන් ඔහුගේ ප්‍රතිඥාව පූර්ණ කරાવી. ඔහුගේ වද නිතු කරાવી. ඔබගේ පුතණුවන් ඔහුගේ කර්තව්‍යයන් නිමා කරලනු ඇති. ඔබයි මට ප්‍රාණිය දුන්නේ. මේ ජීවිතය දුන්නේ. දැන් ඒ දිශාවත ඔබගේ ආදර්ශයන් මත නිර්ණය කෙරෙවි මෑණියනි. මා අශෝක මෞර්ය මේ ප්‍රතිඥාව දෙනු ඇති. මා අකණ්ඩ ಭಾರತයේ ස්වප්නයේ සැබෑ කර නවතිනුයේ. කීචක්ක වැනි සාහසිකයින්ගෙන් මගේ මාතෘ භූමිය මුදාලන්නෙමි. ශප්ත කරමි මහාදේව නමින්. මෑණියනි ඔබ මා සොයාගත්තේද? ඔබ නැති වූ මා කෙතරම් හුදකලා වී ගියේද? ඒ අඳුරේදී වූයේ එක් බියක් පමණයි. මට ඔබ නැවත කෙතිනවත් හමු නොවුනි නම්, ඔබගේ මේ ස්නේහය විඳගැන්මට නොහැකි වුණි නම්, ඔබගේ මුවින් නැවත මගේ නාමය අසුන නොහැකි වී නම්, මා ඔබගේ හෘදය තුළම රඳවා ගන්න මෑණියනි. කීප ක්ෂණයකට මට ජීවය සහිතව ගැගෙන්නට ඉඩ දෙන්න. ඔබගේ හෘදයට සමීප වූ විට මා ශක්තිමත් වියයි මෑණියනි. අශෝක මේ ඔබේ මෑණියන් නොවේ. ඔබට වරදක් වී ඇති හැඩ අශෝක.
මගේ මෑණියන් නොවේ. හා අශෝක මා මෑව ඔබට ප්‍රතිකාර පිණිස කැටුව පැමිණියේ. මේ රාණි ධර්මායයි සිතීමේ වරද නොකරනු. දරුවන් සිය මෑණියන්ගේ ස්පර්ශය හඳුනා ගන්නවා ආචාර්ය. ඇයගේ හඬ හඳුන්වනවා. මා මරණින් ජීවිතේ කරා රැගෙන යාමේ සමත්කම සතු. මා අන්ධකාරයෙන් ආලෝකයට රැගෙන යාමේ සමත්කම සතු යමෙක්ද මා? මා ඒ මැනවින් දනිමි ආචාර්ය. ඉතින් ඔබට විශ්වාස නොමැති නම් මා ගැන ඔබ විසින් මැගින් විමසලන්න. මෑණියනි පවසලන්න. මා ඔබගේ පුතුණුවන් වග. ඔබ මහරජ බින්දුසාරගේ පතිනිය රාණි ධර්මාවක. අශෝකගේ සුරක්ෂාව පිණිස ඔබ වර්ෂ ගණනක් අශෝකගෙන් සිය පියා ගැන සත්‍ය සැඟවුවා. අද නැවත ඔබ එක් සත්‍යයක් සඟවාලන්න. එය අවශ්‍යයි දේවී. අශෝක ඉඳින් මෑ ඔබගේ මෑණියන් නම් ඒ කරුණ ඔබෙන් ඇයිද සඟවනුයේ? කිසි මවක් එසේ කරනුයේද? ඔබගේ ශාරීරික සහ මානසික ස්වභාවය හේතුවෙන් ඔබ එසේ මුලා වී හැඩයි. එසේ වී නම් මගේ මුලාව තවුරු කරලන්න. පෙරට පැමිණෙන්න. පැමිණ ඔබගේ මුහුණින් නොය සලුව ඉවත් කරන්න. එවිට මගේ මනසේ අන්ධකාරය ප්‍රත්‍යක්ෂ වනු ඇති. අශෝක ඇයසේ ස්වාමියා හැරුණු විට කිසිවෙක් අභිමුව මුහුණු ආවරණය නැහැ ඉවත් කරන්නේ. එක් මවක් ඔබට 15 වසරකට పూర్ව ජන්මය හිමි කළා. එසේම මෑ අද දින ජීවිත දානය ලබා දී ඔබට දෙවන ජන්මය හිමි කළා. පාද ස්පර්ශ කරන්න. ආශිර්වාද ගන්න ඇයගෙන අශෝක. ඔබ සිටින විට මෑණියන්ගේ හැඟීම දැනියයි. එම හැඟීමට මට සැබවින් දැනුනේ ඔබ මගේ මෑණියන්සේ. ඔබගේ සුහදතාව, ඔබගේ ස්පර්ශය, ඔබගේ ස්නේහය සැම තුළ මෑණියන්ගේ ස්වභාවයමයි. ඔබගේ වදන් තුළ මෑණියන්ගේ ඇමතීමයි. මෑණියන් කොයි හෝ වේවා මා ඇයට වර්තන් දෙන්නෙමි. මාගේ ඒ ස්වප්නය පූර්ණ කරනවාකට පරිසරයන් ප්‍රතිගාමී වුවද අනුගාමී වුවද මාගේ ස්වප්නය අවශ්‍යයෙන් පූර්ණ කරනවා. මගේ ජේෂ්ඨ පුත්‍ර සුශීම උත්තරාධිකාරී ලෙස ඝෝෂය කළ යුතුයි. මෙවැනි අග්ගල මගේ මෑණියන්ට පමණයි සකසනු හැකි. කවුරු ගැන බියද ඔබ සත්‍ය සැඟවීමට අසරණ කරනුයේ? හා මා ප්‍රයත්න කරලුවා සත්‍ය සැඟවීමට. තැය උදෙසා අපට අශෝකගේ ප්‍රාණය අවදානම හෙළනු නොහැකි. ඔබ මේ කරුණ අශෝකගෙන් සැඟවිය යුතු නොවේ. එම සත්‍යය අන්‍යකුගෙන් නොහු දැනගත්තේ වී නම් ඔහු එතැමට ඔබ සැම අත්හරිනු හැකි. අද පටන් ඔබ සැමහා මගේ කිසි සම්බන්ධයක් නොමැති.